බෝංචි වල කොළ පාට නැති වෙන්නේ නැතුව ගොඩක් රසට හදන විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ බෝංචි කරේ හදාගන්නේ කියලා. මෙතන මම බෝංචි ග්‍රෑම් 150ක් වගේ අරගෙන තියෙනවා. මම බෝංචි ටික මේ වගේ පොඩියට කපලා ඒ ටිකත් දෙකට කපා ගන්නවා. ඉතින් ඔයාලා කැමති විදිහකට බෝංචි ටික කපා ගන්න. ඔන්න මම දැන් බෝංචි ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් අපි බෝංචි එක හදාගමු. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි එකහමාරක් විතර එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ පොඩියට කපාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරගන්න. පොඩි වෙලාවක් සුදු ලුණු ටික හොඳට බැදගන්න. ඊළඟට කුරුඳු කෑල්ලයි කරපිංච ටිකයි එකතු කරගන්න. ඊළඟට මම අබ මේස හැඳි කාලක් මේකට එකතු කරගන්නවා. දැන් සුවඳ එනකන් මේ ටික පොඩි වෙලාවක් හොඳට බැදගන්න. එතකොට තමයි බෝංචි එක ගොඩක් රසට තියෙන්නේ. දැන් මම බෝංචි ටික මේකට දාගන්නවා. බෝංචි ටික දාගෙන පොඩි වෙලාවක් හොඳට බැදෙන්න දෙන්න. ඊළඟට මම මේකට කහකුඩු ටිකක් එකතු කරගන්නවා. කහකුඩු දාගද්දී කාලටත් ගොඩක්ම අඩුවෙන් එකතු කරගන්න. ඊළඟට 3-5 මේස හැඳි කාලක් එකතු කරගන්න. රස අනුව ලුණුත් එකතු කරගන්න. දැන් බෝංචි ටික ආපහු හොඳට කලවම් කරගන්න. ඊළඟට අමු මීස් ටිකයි බීලුණු ටිකයි එකතු කරගන්න. ඊළඟට මම මේකට කිරි ටිකක් එකතු කරගන්නවා. කිරි කෝප්ප කාලක් වගේ වෙන්න එකතු කරගන්න. කිරි නැතුව වුණත් ඔයාලට මේ බෝංචි කරිය හදාගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ බෝංචි එක හදද්දි බෝංචි එක පියනින් වහලා තියන්නේ නැහැ. වහලා උයාගද්දි බෝංචි එකේ කොළ පාට ගතිය නැති වෙනවා. ඔයාලා මේ බෝංචි එක හදනවා නම් වහන්නේ නැතුව උයාගන්න. දැන් මම පොඩියට කපාගත්තු තක්කාලි ගෙඩි භාගයක් විතර එකතු කරගන්නවා. තව විනාඩි 3ක් විතර මම බෝංචි එක වහන්නේ නැතුව උයා ගන්නවා. දැන් බෝංචි ටික තැම්බිලා තියෙන්නේ. මම දැන් මේක ලිපෙන් බා ගන්නවා. දැන් ඔයාලටත් පුළුවන් හරිම ලේසියෙන් මේ විදිහට බෝංචි කරිය කොළ පාට නැති වෙන්නේ නැතුව හදාගන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, channel එකත් subscribe කරන්න. පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.